අද අපි කතා කරන්න යන මාතෘකාව ටිකක් විතර වෙනස් එකක්. මොකද මේක කතා කරන්නවත් සමහරු කැමති නැහැ. ඒ තරම් තිත්ත ඇත්තක් මේක ඇතුලේ තියෙන නිසා. ඇත්තටම කියනවා නම් අපි දැන් හැමදේම පෝස්ට් කරන්න පුරුදු වෙලා ඉන්නේ. ඒ කියන්නේ අලුත් වැඩක් පටන් ගත්ත ගමන් අපි හදන්න එක ස්ටෝරි එකක් හරි නැත්නම් පෝස්ට් එකක් හරි විදියට සමාජ මාධ්‍ය දාන එක. මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වලින් අපිට ඇත්තටම හම්බෙන්නේ తాවකාලික සතුටක්. ඒ කියන්නේ අපිට ඕනේ අනිත් අයගෙන් ඒ දෙයට හොඳ ප්‍රතිචාරයක් ලබන්න. අනිත් අය රියැක්ට් කරන්නේ කොහොමද කියලා බලා ගන්න විතරයි. ඒත් මම පහුගිය ටිකේ හිතපු දෙයක් තියෙනවා. අපි අපේ ප්ලෑන්ස් ගැන කලින්ම හැමෝටම කිව්වම අපිට ඒ වැඩේ කරන්න තියෙන උනන්දුව ඇත්තටම ටික ටික අඩු වෙනවා. ඒක හරියට වැඩේ ඉවර වුණාගේ වගේ දැනීමක් අපේ ඔළුවට දෙන්න තරම්ම ප්‍රබලයි. මේක ෆැක්ට් එකක් තමයි. මේක සමහර විට හැමෝම දන්න දෙයක් තමයි. හැබැයි අපි හැමදේම පෝස්ට් කරද්දී අපිට අනිවාර්යයෙන් මේක ඒ දේ සාර්ථක කරලම පෙන්වන්න වෙනවා. ඒ කියන්නේ එහෙම වුණේ නැත්නම් අපිට ලොකු ලැජ්ජාවක් වෙනවා. ඒ කියන්නේ හැමෝම මේ වෙනකොටත් දන්නවා අපි මොකද්ද කරමින් ඉන්නේ කියලා. ඒ පීඩනය නිසාම සමහර වෙලාවට අපිට වැඩේ පටන් ගන්නත් ගොඩක් වෙලාවට බය හිතෙනවා. හැබැයි ඔයා කිසිම දෙයක් කාටවත් කියලා නැත්නම් ඔයාට ඒක ඕන විදිහට සාර්ථක කරගන්න වගේම අසාර්ථක කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට උත්සාහ කරන්න වාර අනන්තවත් තියෙනවා. ඒ නිදහස අපිට ලැබිලා තියෙනවා. ඒ නිදහස නිසාම අපේ මානසිකත්වයත් හොඳට වැඩ කරන්න පටන් ගන්නවා. හැබැයි ඔයා හිතාගෙන ඉන්න මෙන්න මේ විදිහට වෙනස් විදිහට වැඩ කරන්න නම් ඇත්තටම කියනවා නම් ඒක ඉතාමත් සාර්ථකයි. ඒ කියන්නේ අපි කිසිම දෙයක් කාටවත් පෙන්වන්නේ නැතුව, සද්ද නැතුව වැඩේ කරන එක තමයි මෙතනින් වටිනම දේ. ඒක නිකන් සයිලන්ට් මෝඩ් එකේ ඉන්නා වගේ වැඩක්. හැමදේම පෝස්ට් කරන එක නවත්තලා සම්පූර්ණ අවධානය ඔයා කරන වැඩේට දුන්නොත් ඔයාලට තේරෙයි ඔයාගේ වැඩේ කොච්චර ඉක්මනට සහ සාර්ථකව මේ වෙනකොට ඉවර වෙලා තියෙනවද කියලා. මම ඔයාලට පුංචි අභියෝගයක් දෙන්නම්. ඒ කියන්නේ මේ චැලෙන්ජ් එක මෙහෙම කියනකොට පොඩි දෙයක් වගේ පේන්න පුළුවන්. හැබැයි ගොඩක් අයට මේක ඉතාමත් අමාරුයි කරන්න. සතියක් නැත්නම් දවස් 3ක් විතර ඔයා කරන්න යන වැඩේ ගැන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල කිසිම දෙයක් දාන්න නැතුව ඉන්න. කාටවත් කියන්න යන්නත් එපා ඔයා මේ වැඩේ පටන් ගන්නවා කියලා. ඔයාගේ ෆෝන් එක නැත්නම් ඔයාගාව තියෙන හැම ඩිවයිස් එකක්ම වගේ පැත්තකින් තියලා ඔයාගේ වැඩේට විතරක් ඔළුව දාන්න. එදාට ඔයාට තේරෙයි ඔයාගේ සාමාන්‍ය වැඩේට වඩා කී ගුණයක් ඔයාට වැඩ කරන්න පුළුවන්ද කියලා. මේක ඇප්ලයි වෙන්නේ අපි ස්ටඩි කරනකොට නැත්නම් රිසර්ච් එකක් කරනකොට වගේ අපේ අධ්‍යාපන කටයුතු වලට විතරම නෙවෙයි. අපි වැඩ කරන විදිය ෆිසිකලි මහන්සි වෙන විදිහටත් මේක බලපානවා. ඒ කියන්නේ අපිට යම්කිසි ගෝල් එකක් තියෙනවා නම් හිතන්න වාහනයක් ගන්නවා නැත්නම් අලුත් ඩිවයිස් එකක් ගන්නවා නැත්නම් අපි කැමති මොකක්ම හරි දෙයක් ගන්න ඉන්නවත් නම් ඒක කාටවත් කියන්න නැතුව ඉන්න. මොකද ඒ වැඩේ කරන්නත් අපිට ලොකු ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. අපිට ලොකු ලිස්ට් එකක් තියෙනවා, ටාස්ක් ලිස්ට් එකක්ම තියෙනවා ඉවර කරලා දාන්න. ඒ ලිස්ට් එක කාටවත් කියන්නේ නැතුව හිටියාම අපිට තියෙන ලොකු නිදහසක්. මම මේක අනිත් කෙනාටත් කිව්වා කියලා අපිට මතක් වෙනකොටම අපිට හිතෙනවා අපිට ලොකු ප්‍රෙෂර් එකක් මේ වෙනකොටත් වැටිලා තියෙන්නේ. අපි අනිවාර්යයෙන්ම මේක ඉවර කරන්න ඕනේ කියලා. හැබැයි වටිනම දේ තමයි ඔයාලගේ මනස ක්ලියර් විදිහට තියාගන්න එක. ඒ කියන්නේ අපි ප්‍රෙෂර් එකක් නැතුව වැඩ කරොත් අපිට වැඩිපුර මහන්සි වෙන්නත් නැහැ. ඒක ෆිසිකලි සහ මෙන්ටලි බලපාන දෙයක්.